ආයුබෝවන් කියලා පිළිගන්නවා ස්ටඩි ටිප්ස් CMR YouTube නාලිකාව ආරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විද්‍යාලයට ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් මොරටු විශ්වවිද්‍යාලයේ NDT පාඨමාලාව සම්බන්ධව. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. වීඩියෝ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම comment කරන්න. ඒ වගේම මේකට අදාළ අභියෝගතා පරීක්ෂණ පිළිබඳව දැනුවත් කරන්න අපි මේ වෙද්දී WhatsApp group එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට අදාළ link එක description එකේ දාලා තියන්නම් අනිවාර්යෙන් group එකට join වෙලා ඉන්න. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. Study tips with CMR. ඔයාලට ගැසට් පත්‍රය මේ විදිහට තමයි බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. NDT පාඨමාලාව ගැන කතා කරොත් NDT පාඨමාලාව 3 අවුරුදු පූර්ණ කාලීන ඩිප්ලෝමා පාඨමාලාව. මේ හරහා ඔයගොල්ලන්ට ශේෂ්ත්‍ර 10කින් ඉංජිනේරු ඩිප්ලෝමා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ අවුරුදු 3 ඇතුළතදී ඔයගොල්ලන්ට මුල් අවුරුදු දෙක න්‍යායාත්මක දැනුම ලබා දෙනවා. ඒ වගේම අවසන් වසර ඔයගොල්ලන්ට මාස 6 බැගින් වෙච්චි ට්‍රේනින් ප්ලේසස් දෙකක ඉන්ටර්න් දෙකක් කම්ප්ලීට් කරන්න තියෙනවා. මේකෙදි ප්‍රධාන වශයෙන්ම මේ පාඨමාලා 10 සෙට් 1 සහ සෙට් 2 කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. 1 යටතේ ඔයගොල්ලන්ට නාවික අධ්‍යයන ශේෂ්ත්‍රයට සම්බන්ධ පාඨමාලා තමයි තියෙන්නේ. ඒ වගේම සෙට් 2 යටතේ ඔයගොල්ලන්ට අනිකුත් ඉංජිනේරු ශේෂ්ත්‍රයට සම්බන්ධ පාඨමාලා 8ක් තියෙනවා. නාවික ශේෂ්ත්‍රය ගැන කතා කරොත් නාවික ඉංජිනේරු තාක්ෂණය මේ සඳහා වසරකට සිසුන් 20 දෙනෙක් බඳවා ගන්නවා. ඒ වගේම නෞකා චලන අධ්‍යයන මේ සඳහා වසරකට සිසුන් 20 දෙනෙක් බඳවා ගන්නවා. මම මේ සම්බන්ධව කරපු වීඩියෝ channel එකේ තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒවා බලන්න මේ සඳහා ආයුධම් පත්‍රය යොමු කරන්න කලින්. නාවක ඉංජිනේරු තාක්ෂණ ගැන කතා කරොත් මේ හරහා ඔයගොල්ලන්ට නැවක ඉංජිනේර කෙනෙක් වීම දක්වා යෑමට හැකියාව තියෙනවා මේ සුදුසුකම හරහා. ඒ වගේම නෞකා චලන අධ්‍යයන පාඨමාලාව නිර්මාණය කරලා තියෙන නැවක පරිපාලන ශේෂ්ත්‍රයට ගැලපෙන විදිහට. ඒ කියන්නේ ඔයාලට නැවක කැප්ටන් කෙනෙක් වගේ වෙන්න ඕන නම් ඔයා තෝරගන්න ඕනේ මේ නෞකා චලන අධ්‍යයන පාඨමාලාව. ඔයාලට මරයින් ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන නම් ඔයා තෝරගන්න ඕනේ නාවික ඉංජිනේරු තාක්ෂණය කියන පාඨමාලාව. සෙට් 2 යටතේ මුලින්ම තියෙනවා රසායනික ඉංජිනේරු තාක්ෂණය. මේ සඳහා සිසුන් 50 දෙනෙක් බඳවා ගන්නවා. ඒ වගේම සිවිල් ඉංජිනේරු තාක්ෂණය මේ සඳහා සිසුන් 200 දෙනෙක් බඳවා ගන්නවා. ඒ වගේම විදුලි ඉංජිනේරු තාක්ෂණය මේ සඳහා සිසුන් 100 දෙනෙක් බඳවා ගන්නවා. විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු තාක්ෂණය සඳහා සිසුන් 100 දෙනෙක් බඳවා ගන්නවා. ඒ වගේම තොරතුරු තාක්ෂණය සඳහා සිසුන් 100 දෙනෙක් බඳවා ගන්නවා. යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය සඳහා සිසුන් 100 දෙනෙක් බඳවා ගන්නවා. ඒ වගේම බහුව අවයවික තාක්ෂණය සඳහා සිසුන් 50 දෙනෙක් බඳවා ගන්නවා. ඒ වගේම පේශකර්ම හා ඇඟලුම් තාක්ෂණය සඳහා සිසුන් 60 දෙනෙක් වසරකට බඳවා ගන්නවා. මේ විදිහට සම්පූර්ණ සිසුන් 800කට අවස්ථාව ලැබෙනවා එක් වසරකදී මේ ඩිප්ලෝමා පාඨමාලා සඳහා ඇතුළත් වීමට. අපි දැන් ගැසට් පත්‍රයේ තියෙන විශේෂ කරුණු ටික කතා කරගෙන යනවා. වයස සීමාව මෙතන සඳහන් කරලා තියෙනවා 2027 දෙසැම්බර් 31 වෙනි දිනට ආයුධකරුගේ වයස අවුරුදු 24ට නොවැඩි විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තවත් දෙයක් සඳහන් කරලා තියෙනවා නෞකා චලන අධ්‍යයනය හා නාවික ඉංජිනේරු තාක්ෂණ යන විශේෂ ශේෂ්ත්‍රයන් හැදෑරීමට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී 2024 12 වෙනි මාස 31 වෙනි දිනට වයස අවුරුදු 20ට අඩු ආයුධකරුවන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රමුඛත්වය දෙනු ලැබේ කියලා සඳහන් කරලා තිබ්බට මීට වඩා වයස වැඩි නම් ආයුධම් පත්‍ර යොමු කරන්න නැතුව ඉන්න එපා. ඔයගොල්ලන්ව සලකා බලනවා ප්‍රමුඛත්වය ලබා දෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ අවුරුදු 20ට අඩු අයට. ඒ වගේම විශේෂම දෙයක් තමයි මේ සඳහා ඔයා සම්පූර්ණ කරලා තියෙන්නේ සුදුසුකම් මොනවද කියන එක. ඔයා 2024 එළවලු වලින් හරි 2023 එළවලු වලින් හරි 2024 එළවලු වලින් හරි මේ විෂයන් තුනෙන් උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, සංයුක්ත ගණිතය. එහෙම නැත්නම් භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, උසස් ගණිතය. මේ විෂයන් වලින් සමත් අයට විතරයි මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. අනිකුත් විෂයන් වලින් සමත් වුණා කියලා වාට මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න අවස්ථාව නැහැ. ඒ වගේම තවත් විශේෂ දෙයක් සඳහන් කරන්න ඕනේ. ඔයා සෙට් 1 එකට ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාව සඳහා සී සාමාර්ථයක් ලබා තිබීම අනිවාර්ය වෙනවා. ඒ කියන්නේ සෙට් 1 සඳහා ඔයා ඇප්ලයි කරනවා නම් ඔයාට ඕලෙවල් ඉංග්‍රීසි වලට 100ක් තියෙන්න ඕනේ. සෙට් 2 එකට මේක අදාළ නැහැ. ඔයාට සෙට් 1 සහ සෙට් 2 දෙකම ඇප්ලයි කරන්නත් පුළුවන්. මේ දෙකෙන් එකක් විතරක් ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒ වගේම තවත් විශේෂම දෙයක් තමයි ඔයාලගේ ඉසෙට් ස්කෝර් එක කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. මේකට තෝරාගන්නේ අභියෝගතා පරීක්ෂණයක් තියලා. මේ අභියෝගතා පරීක්ෂණයෙන් සමත් වෙන අයව තමයි ඉසෙට් ස්කෝර් පිළිවෙලට මේ පාඨමාලා සඳහා තෝරාගන්නේ ඒගොල්ලන්ගේ කැමැත්තේ අනුපිළිවෙලට. ඒ වගේම තවත් විශේෂ දෙයක් සඳහන් කරන්න ඕනේ සෙට් 1 යටතේ තියෙන පාඨමාලා දෙක සඳහා ඔය ආයුධම් පත්‍ර යොමු කරොත් මේ සඳහා ටෙස්ට් එකට අමතරව මෙඩිකල් ටෙස්ට් එකක් සහ ඉන්ටර්විව් එකක් තියෙනවා. නාවික ශේෂ්ත්‍රයට සම්බන්ධ පාඨමාලා දෙක සඳහා පමණක්. අනික් ඒවාට ඉන්ටර්විව් එකක් සහ ටෙස්ට් එකක් පවත්වන්නේ නැහැ. ඇපිටියුඩ් ටෙස්ට් එක සමත් වුණාට පස්සේ ඔයාගේ ඉසෙට් ස්කෝර් එක බලලා ඔයාගේ කැමැත්ත අනුපිළිවෙල බලලා ඔයාට පාඨමාලාවක් ලබා දෙන්න පුළුවන් නම් ඒගොල්ලෝ කෙලින්ම පාඨමාලාවක් ලබා දෙනවා. සෙට් 1 එකට විතරයි ඉන්ටර්විව් එකක් සහ මෙඩිකල් ටෙස්ට් එකක් තියෙන්නේ.
ආයුධම් පත්‍රයේ සම්පූර්ණ කිරීම පිළිවෙල මෙතන සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලෝ අන්තර්ජාලය හරහා ආයුධම් පත්‍රය ෆිල් කරන්න ඕනේ. අපි බලමු ඊළඟට ආයුධම් පත්‍රය ඔන්ලයින් ෆිල් කරන ආකාරය. ඊට පස්සේ ඔයගොල්ලෝ ෆිල් කරපු ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේ අදාළ ලිපිණයට පෝස්ට් කරන්න ඕනේ. ඒ වගේම ලියුම් කවර වම්පස ඉහළ කෙළවර ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සඳහා ඇතුළත් වීම 2025 2026 කියලා ඔයා අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම වාගේ ලියුම් කවරෙත් එක්ක වාගේ ලිපිණය ලියන ලද රුපියල් 110ක් වටිනා මුද්දරයක් අලවන ලද 9.4 ප්‍රමාණය ලියුම් කවරයක් ආයුධම් පතත් එක්ක අනිවාර්යෙන් යවන්න ඕනේ. මේ හරහා තමයි ඔයාට ඇපිටියුඩ් ටෙස්ට් එකට අදාළ ඇප්ලිකේෂන් එක මේගොල්ලෝ එවන්නේ නැත්නම් ඇඩ්මිෂන් එක එවන්නේ. ඉල්ලුම්පත් ගාස්තු කියලා සඳහන් කරලා තියෙනවා. ඔයා ශේෂ්ත්‍ර කාණ්ඩ එකක් නම් ඉල්ලන්නේ. ඒ කියන්නේ සෙට් 1 හරි සෙට් 2 හරි දෙකෙන් එකක් නම් ඉල්ලන්නේ. ඔයා රුපියල් 1000යි ගෙවන්න ඕනේ. ඔයා සෙට් 1 එකේ තියෙන පාඨමාලා ටිකත් ඉල්ලලා සෙට් 2 එකේ තියෙන පාඨමාලා ටිකත් ඉල්ලනනම් ඔයා 1200ක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ සෙට් එක තියෙන පාඨමාලා ටික විතරක් ඉල්ලනවා නම් 1000යි. සෙට් 1 එකේ සහ 2 එකේ තියෙන පාඨමාලා ඔක්කොම ඉල්ලනවා නම් ඔයා රුපියල් 1200ක් ගෙවන්න ඕනේ. මේ විදිහට තමයි මේකේ මුදල් ප්‍රමාණය සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මෙතන account number එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. CDM machine වලින් ගෙවන්න එපා. බැංක් එක ඇතුළට ගිහිල්ලා රිසිට් එකක් ෆිල් කරලා අනිවාර්යයෙන්ම ඔයා පේමන්ට් එක කරන්න. මොකද CDM machine වලින් ඔයා ගන්න රිසිට් එක ටික කාලෙකින් මැකිලා යනවා. එතකොට ඔයාට රෙජිස්ට්‍රේෂන් වලදී ඒක ගැටලුවක් වෙනවා. හොඳට මතක තියාගන්න. ඔයාට කල් තියෙනවා බැංක් එක ඇතුළට ගිහිල්ලා රිසිට් එකක් ෆිල් කරලා ඒ අදාළ පේමන්ට් එක ඔයා කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ ඔන්ලයින් ඇප්ලයි කරද්දී අර ඔයා මුදල් ගෙවපු එකේ PDF එකක් හදලා අප්ලෝඩ් කරන්න ඕනේ. ආයුධම් පත්‍ර බාර ගන්න අවසාන දිනේ දිනවා 2025 12 වෙනි මාසේ 30 වෙනිදා ඔයගොල්ලන්ට තව මාසයකටත් වැඩි කාලයක් තියෙනවා මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න. ඒ නිසා කලබල වෙන්නේ නැතුව හරියට ආයුධම් පත්‍ර යොමු කරන්න. යෝග්‍යතා පරීක්ෂණය ඉතාමත් වැදගත්. මේක පාස් වුණොත් විතරයි ඔයගොල්ලන්ට මේ සඳහා සුදුසුකම් ලබා ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ යෝග්‍යතා පරීක්ෂණයට හොඳට මහන්සි වෙන්න. මේ සඳහා අපි මේ වෙද්දි group එකක් හදලා තිනවා. ඒකේ link එක description එකේ දාලා තියන්නම්. මම කලිනුත් මතක් කරා. ඒ group එකට අනිවාර්යෙන් add වෙනවා මේ සඳහා ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්. බලමු දැන් online ආයුධම් පත්‍ර යොමු කරන ආකාරය. මේ සඳහා ඔයගොල්ලෝ ආයුධම් පත්‍ර යොමු කරද්දී මුලින්ම ITM වෙබ්සයිට් එකට ඇවිල්ලා මේ apply now කියන එක තමයි click කරන්න ඕනේ. මේ apply now කියන එක click කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට application එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මුලින්ම අහලා තියෙනවා ඔයා ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙන ෆීල්ඩ් එක මොකක්ද කියලා. ඒ කියන්නේ set 1ද set 2ද කියලා. ඔයාට මේ set 1 සහ set 2 කියන දෙකම සිලෙක්ට් කරන්නත් පුළුවන්. නැත්නම් ඔයා එක set එකක් නම් සිලෙක්ට් කරන්නේ ඔයාට එකක් සිලෙක්ට් කිරීමේ හැකියාව තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. මම මේ set 1 සහ set 2 කියන දෙකම සිලෙක්ට් කරනවා. ඊළඟට ඔයාගේ full name එක අහලා තියෙනවා. මෙතන example එකකුත් දීලා තියෙනවා. ඔයාගේ full name එක type කරගන්න විදිය මෙතන capital letters වලින් තමයි type කරගන්න තියෙන්නේ. ඊළඟට ඔයාගේ last name එක අහලා තියෙනවා. ඒකත් මෙතන type කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ නමේ අකුරු ටික, ඒ කියන්නේ initial ටික අහලා තියෙනවා. ඒ ටික මෙතන type කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ nationality එක මෙතන දාගන්න ඕනේ. religion එක දාගන්න ඕනේ. gen එක දාගන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ date of birth එක මෙතන දාගත්ත ගමන් මෙතන ඔටෝම ඔයාගේ වයස කැල්කියුලේට් වෙනවා. මේ කැල්කියුලේට් වෙච්ච වයස හරියද කියලා ඔයා හරියටම කන්ෆර්ම් කරගන්න next කරන්න කලින්. ඊළඟට ඔයාගේ ID number එක මෙතන type කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ address එක මෙතන type කරගන්න ඕනේ. ඉන්න address එක මෙතන දාගන්න. ඊළඟට ඔයාගේ contact number එක හරියටම මෙතන type කරගන්න. ඔයා මේ වෙද්දි භාවිතා කරන contact number එකේ වගේම ඒ SIM එක ඔයාට හදිස්සි හරි නැති වුණොත් ලබා ගන්න පුළුවන් SIM එක number එකක් මෙතන type කරන්න. මොකද මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඇප්ලිකේෂන් එකේ මේ දුරකථන අංකය හරහා තමයි ඔයාලව සම්බන්ධ කරගන්නේ. ඊළඟට වැදගත්ම දේ තමයි ඊමේල් එක. මේ ඊමේල් එක ඔයගොල්ලෝ භාවිතා කරන නිවැරදි ඊමේල් එකක් ලබා දෙන්න. ඔයාලට රිකවර් කරගන්න අවශ්‍ය වුණොත් පාස්වර්ඩ් එක මතක තියෙන ඊමේල් එකක් ලබා දෙන්න. මේ දේවල් ෆිල් කරගත්තට පස්සේ ඔයාලට මෙතන next කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා ඔයාගේ අපොසු උසස් පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල මෙතන ඇතුළත් කරන්න ඕනේ. මෙතන ඔයාගේ result අහලා තියෙනවා. මුලින්ම සිලෙක්ට් කරන්න ඕනේ ඔයා A level සමත් වෙච්ච අවුරුද්ද. මේ විදිහට සිලෙක්ට් කළා ඔයා ඊළඟට ඔයාගේ attempt එක සිලෙක්ට් කරන්න ඕනේ. first attempt කෙනෙක්ද නැත්නම් second attempt කෙනෙක්ද කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. ඊළඟට maths chemistry combined maths කියන subject වලට ඔයා අරන් තියෙන result මෙතන ඇතුළත් කරගන්න ඕනේ. ඉතාලම සරල application එකක් මේක. ඔයගොල්ලන්ට phone එකෙන් වුණත් fill කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඔයාගේ index number එක මෙතන type කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ Z score එක මෙතන type කරගන්න ඕනේ. ඊළඟට අහලා තියෙනවා ඔයාගේ Z score එක minimum ද කියලා. ඔයාගේ Z score එක minimum නම් ඔයා මෙතන M කියන එක සඳහන් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සඳහන් කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට අහලා තියෙනවා aptitude test එක ලියන්න අවශ්‍ය medium එක මොකක්ද කියලා. මම මේක සිංහල කියන මෙතන select කරගන්නවා. මේ medium එක පස්සේ වෙනස් කරන්න බෑ.
ඔයා මේ ඇප්ලයි කරද්දි දාන මීඩියම් එකෙන්ම තමයි ඔයාට සිලෙක්ෂන් ටෙස්ට් එක ලියන්න වෙන්නේ. ගොඩක් අය අහනවා මම ඉංග්‍රීසි දැම්මේ මට ඒක සිංහල වලට හදාගන්න බැයිද කියලා. ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ මේක හදාගන්න බෑ. ඔයාලට ඇඩ්මිෂන් එකේ ඉන්නේ ඉංග්‍රීසි වලින් තමයි එක්සෑම් එක ලියන්න කියලා. ඒ නිසා මෙතන ඔයා ගැළපෙනම මීඩියම් එක. ඔයාට පහසුම මීඩියම් එක සිලෙක්ට් කරගන්න. මම මෙතන සිංහල කියන එක සිලෙක්ට් කරනවා. ඊළඟට මම නෙක්ස්ට් කරනවා. ඊළඟට ඉතාමත් වැදගත් දෙයක් තියෙනවා. ඔයාගේ ඉස්කෝල සම්බන්ධ තොරතුරු ඇතුළත් කරගන්න ඕනේ. ඔයා 11 වසරේ ඉඳලා 13 වසර වෙනකන් ගියපු ඉස්කෝලවල තොරතුරු. ගොඩක් අය එකම ඉස්කෝලේට තමයි යන්නේ. මෙහෙම වෙනස් වෙලා තියෙනවා නම් මේ දේවල් ඇතුළත් කරගන්න ඕනේ. ඔයා 11 වසරේදී ගියපු ඉස්කෝලේ මෙතන සඳහන් කරගන්න. ඒක අදාළ දිස්ත්‍රික්කය සඳහන් කරගන්න. කොච්චර කාලයකද ඔයා 11 වසරේ හිටියේ කියන එක මෙතන දිනයන් මාක් කරගන්න ඕනේ. මේ තොරතුරු ඔයාට ඉස්කෝලේ අස්සීම අරන් තියෙනවා නම් ඒකෙන් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්කෝලේට ගිහිල්ලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට දල වශයෙන් මේ දවස් ටික කැල්කියුලේට් කිරීමේ හැකියාව තියෙනවා. මෙතන ඔයා 11 වසරේ හිටපු කාලේ දාගන්න ඕනේ. ඊළඟට 12 වසරේ හිටපු කාලේ දාගන්න 13 ෆස්ට් ඇටම්ප්ට් එක, 13 සෙකන්ඩ් ඇටම්ප්ට් එක, ඒ වගේම 13 තර්ඩ් ඇටම්ප්ට් එක. මේ හැම දෙයකම ඔයා දවස් ටික මෙතන ඇතුළත් කරගන්න ඕනේ. හිස්තැන් තියන්න එපා. මේ ටික පිල් කරගන්න. මේ ටික පිල් කරගන්න ඔයගොල්ලන්ට තොරතුරු මම කලින් කිව්වා වගේ අස්සීම සහතිකය අරන් තියෙනවා නම් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉස්කෝලේට ගිහලා තොරතුරු ලබා ගන්න. නැත්නම් ඔයාට මතකේ තියෙනවා නම් ඔයා කොයි කාලෙද ඉස්කෝලේ හිටියේ 13 වසරේ කොච්චර කාලයක් හිටියද ඒ දේවල් මතකයි නම් ඔයාට ඒ ටික පිල් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට තියෙනවා වැදගත්ම දෙයක්. මෙතන ඔයාගේ කැමැත්තේ අනුපිළිවෙල සඳහන් කරගන්න ඕනේ මේ සෙට් 1 එකේ පාඨමාලා සහ සෙට් 2 එකේ පාඨමාලා සඳහා. මේ ඔයාගේ කැමැත්තේ අනුපිළිවෙල අනුව තමයි ඔයාට පාඨමාලා ලබා දෙන්නේ. මෙතන එක සෙට් එකක් විතරක් ඉල්ලුම් කරා නම් ඔයාට ඒ සෙට් එක විතරයි පෙන්වන්නේ. ඒකේ කැමැත්ත අනුපිළිවෙලට ඔයා පාඨමාලා ටික දාගන්න ඕනේ. මුලින්ම මම මැරයින් ඉංජිනේරින් කියන එකට එක දාගන්නවා. ඒ වගේම නෝටිකල් කියන එකට දෙක දාගන්නවා. මම මේ නිකන් ඔයගොල්ලන්ට පෙන්වන්න දාගන්නේ ඔයගොල්ලෝ කැමති විදිහට මේක පිල් කරගන්න. ඔයාගේ කැමැත්තේ අනුපිළිවෙල අනුව. මම මේ විදිහට සිලෙක්ට් කරගෙන යනවා දල වශයෙන්. ඔයගොල්ලොත් කැමැත්තේ අනුපිළිවෙලට මේක පිල් කරගෙන යන්න. මේ වෙද්දී ඔයා රාජ්‍ය විශ්වවිද්‍යාලයක රෙජිස්ටර් වෙලාද ඉන්නේ කියලා. ඔයා මේ එකම රිසාර්ට් එකෙන් නම් රෙජිස්ටර් වෙලා ඉන්නේ ගැටලුවක් නැහැ. කියන්නේ 2024 A level වලින් නම් රිසාර්ට් එකෙන් නම් ඔයා රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඔයාට ගැටලුවක් නැහැ. හැබැයි කලින් අවුරුද්ද රිසාර්ට් එක මේ වෙද්දී කැම්පස් එක ඉගෙන ගන්න කෙනෙක් නම් මේකෙදී ගැටලුවක් වෙනවා. ඔයා එකම රිසාර්ට් එක කියන්නේ 2024 රිසාර්ට් එකෙන්ම නම් රෙජිස්ටර් වෙලා ඉන්නේ. තාම කැම්පස් රෙජිස්ටර් වෙන්නත් ඇවිල්ලා නැති හින්දා සමහර කැම්පස් වල නම් රෙජිස්ටර් වෙන්න ආවා. ඒ නිසා ගැටලුවක් නැහැ. UGC රෙජිස්ට්‍රේෂන් එක කරලා තිබ්බට සහ කැම්පස් රෙජිස්ට්‍රේෂන් වෙලා තිබ්බත් ගැටලුවක් නැහැ. එකම ඊයේ එක. ඒ කියන්නේ 2024 නම් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඔයාට මේක ගැටලුවක් වෙනවා. ඊළඟට ඔයාට මේ I agree above information are correct කියන එකට ටික් එක දාන්න ඕනේ. ඊළඟට save and check the details කියන එක ක්ලික් කරන්න තියෙන්නේ. මේ විදිහට ඔයාගේ ඇප්ලිකේෂන් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේකේ මොනවා හරි වැරද්දක් තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ edit my application කියන එකට ගිහිල්ලා ඊළඟට ඔයා ඒකු මුදල මෙතන සඳහන් කරගන්න ඕනේ. සඳහන් කළා ඒ අදාළ PDF එක මෙතන ඇතුළත් කරගන්න ඕනේ. ඒක ඇතුළත් කරලා I agree above information are correct කියන එක ටික එක දාලා submit the application and download PDF කියන එක ඔයා ක්ලික් කරන්න ඕනේ. අනිවාර්යෙන් application එක download කරගන්න කලින් receipt එක upload කරලා ඉන්න. ඒ වගේම මෙතන තියෙනවා certification එකක් ඔයා ස්කූල් එකකින් එක කරගන්න ඕනේ. මේ දේවල් කරගෙන ඔයාගේ sign කරන්න තියෙන තැන් වල sign කරලා මේ download කරපු application එක අදාළ ලිපිනයට post කරන්න ඕනේ 2025 දෙසැම්බර් 30 වෙනිදාට කලින්. මේ විදිහට තමයි මේ සඳහා ආයුධ පත්‍ර යොමු කරන්න තියෙන්නේ. මේ දේවල් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සම්බන්ධ මොනවා හරි අප්ඩේට් තිබ්බොත් අපි අලුත් වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙනවා. අපේ channel එක දිගටම subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකත් එක්ක ඔයාලට සුබ දවසක්.